සහෝදරිය දෙවියන්වහන්සේ වෙත හැඳවාගෙන දින 40කට කිට්ටු වෙන දවසක් වෙනවා. දවස් ගණනක් ගත වෙලා තිබෙනවා. ඉතින් ඇය මේ පොළොව තුල අපිත් එක්ක සිටිය කෙනෙක්. ඉතින් ඇගේ ආත්මය ගැන දෙවියන්වහන්සේට ස්තුති කරන්න, ඇය මේ පොළොවේ ගත කරපු ජීවිතය ගැන සිහි කරමින් ඇය ගැන ස්තුති කිරීමේ දේව මෙහෙයක් ලෙසට දවසේදී අපි හැමෝම රැස් සිටිනවා. ඉතින් ඔබ පැමිණ සිටින දේව සේවකතුමන්ලා ඇතුළු ඔබ සිය දෙනා ඉතාමත් ආදරෙන් මේ මොහොතේදී පිළිගන්න ලබනවා. හොඳයි, මේ දේව මෙහෙ කටයුතු අපි මේ මොහොතේදී මෙසේ ආරම්භ කරන්නට යනවා. අපි හැම කෙනෙක්ම නැගිට සිටිමින් දෙවියන් වහන්සේට යාඥා කරලා මේ දේව මෙහෙ අපි ආරම්භ කරමු. වහන්සේගේ සුබ උදෑසකට මේ දේව මෙහෙ අපි බාර කරමින් යාඥා කරනවා. මහෝත්තම දෙවියන් වහන්සේ අද දවසේදී වාසනා සහෝදරියගේ සිහි කිරීමේ දිනය නිමිත්තෙන් අද අපි ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ රැස් සිටිනවා. ජේසුනි වහන්සේගේ අභිමුඛයේ ඇදන් සිටින බව අපි විශ්වාස කරනවා. අපි අදහනවා. අපි කිතුමුවන් ලෙසට ස්වාමීනි මරණය කියලා කියන්නේ ඔබ වහන්සේ වෙතට ගමන් කරන මාර්ගයක් සමගනේ. ජේසුනි ඔබ වහන්සේ අඳුරගෙන සිටියා. මේ වෙන විට ඇය අපතර නැති වුණත් ස්වාමීනි මේ පොළවේ මිනිස්සෙක් ලබන්න පුළුවන් මහත් ආශිර්වාදයක් අවුරුම කරගෙන තියෙන බව අපි විශ්වාස කරනවා. ස්වාමීනි ඇසිහි කරමින් අපි හැම කෙනෙක්ම එකතු වෙලා මේ කරනවා මේ දේවමය වහන්සේගේ ශුභ හස්තයට අපි බාර කරමින් යාඥා කරනවා. ආරම්භයේ පටන් අවසානයේ දක්වා අප සමග සිටමින් අපිට මඟ පෙන්වූ මැනව දෙවියන් වහන්සේ වහන්සේගේ මඟ පෙන්වීම මේ දේවමය කොටස් කර ගන්නා සියලුම දෙනා මත ලැබුව මැනව ආරම්භයේ පටන් අවසානයේ දක්වා සියලු කාරණා වහන්සේගේ ශුභ දයාතර බාර කරමින් අපි මෙසේ ආඥා කරන්නේ උතුම් නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. උන්වහන්සේගේ සෙනෙහස අපි ඉදිරියේ බලවත් ගලා යන්නට සැලැස්වා වූ දෙවියන් වහන්සේ. ඔය පත්‍රිකා පුත්‍ර තියෙනා ගීතිකා පත්‍රිකාවල තියෙනා දෙවෙනි ගීතිකාව. අපි දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ සෙනෙහස නිසා අපි ජීවත් වෙනවා. උන්වහන්සේ කිව්වා මා කෙරේ අදන්නා මල නමුත් ජීවත් වන්නේ කියලා. අපේ විශ්වාසයෙන් සැබෑකම තුළ ක්‍රිස්තුස් වහන්සේගේ සෙනෙහසට අපි ලං වෙලා යාඥා කරමු සෙනෙහස ගලා යකින් සාධිත. සෙනෙහස ගලා ගියා
මොහොත සුති කරමු. උන්වහන්සේ අපේ ජීවිත දකිනවා. ඒ සුලෝචනාගේ ජීවිතය දැක්ක දෙවියන් වහන්සේ. ඒ සුලෝචනා දෙවියන් වහන්සේට සුති කරපු දෙවියන් වහන්සේට අපි සුති කරනවා. උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ සෙනෙහස අප කෙරේ බලවත්ව තබලා තියෙනවා. ඒ යේසුස් වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ මහා පුදුම ප්‍රේමය උන්වහන්සේ දුක් විඳීම තුළ පෙන්වනවා. ඊයේ දවසේ මේ මහා සිකුරාදා තුළ යේසුස් වහන්සේ අප වෙනුවෙන් දුක් විඳිනවා, මැරෙනවා. උන්වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. වෙන කිසිදු නාමයක් තුළ ගැලවීමක් නැහැ. ඒ දෙවියන් වහන්සේ පමණයි අපි ස්තුති කරමු, ප්‍රශංසා කරමු. උන්වහන්සේව අපිට මෙසේ ප්‍රීතියෙන් දී ගන්නට පුළුවන් වෙන්නේ, ස්තුති කරන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේ ජීවමාන නිසා. අපි ස්තුති කරන්නේ මැරිච්ච කෙනෙකුට නෙමෙයි. අපි යාඥා කරන්නේ මැරිච්ච කෙනෙකුට නෙමෙයි. උන්වහන්සේ මැරිලා තුන්වෙනිදා මරණයෙන් උත්ථාන දෙවියන් වහන්සේ. එවැනි හෙට වැනි දවසක පාස්කු දවසේ මරණයෙන් උත්ථාන වෙනවා. උන්වහන්සේ යහපත්. හලෙලූයා. උන්වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේට ගෞරව වේවා. ස්වාමීන් වහන්සේ යහපත් දෙවියන් වහන්සේ. ඔබ බලවන්තයි. මේ පොළවේ අපි කුමන තත්ත්වයකටපත් වුණා, ලෙඩ දුක් අමාරුකම් තත්ත්වයකටපත් වුණා. ඔබ වහන්සේ යහපත් අපිට ඉන්නවා ස්වාමීන්. අපේ දුක්පත්කම, රෝගේවත් පීඩාවක් නෙවෙයි. ඔබ වහන්සේ අපේ ස්වාමියා. හලෙලූයා. ස්වාමීන් අපි ප්‍රසුති කරනවා, ප්‍රශංසා කරනවා. එසේ අපි ස්තුති කරමින් තුන්වෙනි ගීතිකාව ගායනා කරමු. අපේ ජීවිතේ කළ තියෙන සෑම දෙයක් ගැන දෙවියන් වහන්සේලා අපි ස්තුති කරමු. හලෙලූයා. ස්තුති වේවා ස්වාමී. ප්‍රශංසා වේවා.
කරනවා ස්වාමී. පියාණන් අපිට ප්‍රශංසා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඔබ වහන්සේ ගුණයාපත් බලවත් උතුම් උත්කෘෂ්ඨ දෙවියන් වහන්සේ. ඔබ සුපතයන් වහන්සේ නිසා ස්වාමී. ස්වාමී අපේ ජීවිතේ කළා තියෙන සෑම දෙයක් වෙනුවෙන් සුදු වෙන්න පුළුවන්. මාකේසාද අපි අයිති මේ පොළොවට මේ ඔබ වහන්සේටයි. ඒ නිසා අනට වේලාවට හෝ අකලට හෝ අපි මරුණා අපි යන්නේ ඔබ වහන්සේ වෙතයි ස්වාමී. ඒ නිසා අපි ඔබට සුදු කරනවා දෙවියන් වහන්සේ. මාකේසාද අපිට දීලා තියෙන උතුම් ජීවිතය ගැන අපි ඔබට ප්‍රශංසා කරනවා. මේ ජීවිතය අපිට දීලා තියෙන ඔබ වහන්සේ නෑකා. ස්වාමී ඔබ වහන්සේ දුර්විලේ මවලා ඔබගේ ජීවන හුස්ම අපට ඇතුල් කරලා සුදු ස්වාමී. ඒ නිසා මරණම අපි ජීවත් වෙන්න යනවා. හාලෙලූයා. ස්වාමී අපි ඔබට ප්‍රශංසා කරනවා. ඔබ යහපත්කමේ දෙවියන් වහන්සේ නිසා, ඔබ උතුම්කමේ දෙවියන් වහන්සේ නිසා, ඔබගේ කරුණාව නිසා අපි ඔබට සුදු කරනවා ස්වාමී. ප්‍රශංසා කරනවා ස්වාමී. මහිමාන්විතයි ඔබ තේජවන්තයි ස්වාමී. ඔබ ධර්මිෂ්ඨයි ස්වාමී. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ආමේන්. ආමේන්. අපි හැම කෙනෙක්ම නිශ්චලව දනිගෙන ඔබ වාඩි වෙලා අපි මොහොතක් පසුතැවිලි කාලයකට යමු. ප්‍රේමන්තේ ජීවිතය අපිට ලැබිලා තියෙන තෑග්ගක් හැටියට අපේ මනසෙන් අපිට ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි අපි මෙහෙම ඕනේ? ඇයි අපිට මෙහෙම වෙන්නේ? අපි පුරා භූමියකට වරදක් නැහැ කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒ සුද්ධ ලියවිල්ලට සියලු පෞකල දෙවියන් වහන්සේගේ මහිතේ ජීවලා ඉන්නවා. යහපත් ගති ගුණ තිබ්බට ඒ දෙවියන් වහන්සේට සමාන කරන්න බෑ. අපිට ලැබිලා තියෙන යම් යහපත් ගති ගුණයක් ඇත්නම් ඒ ලැබිලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ. ඒ නිසා දේව ස්වරූපේ යක්ෂ ස්වරූපයට පරිවර්තනය වෙලා තියෙනවා. උන්වහන්සේගේ ඈත්වීමේ ප්‍රතිඵලයක් හැටියට දුක් වේදනා, කම් කටළු, අමාරුකම්, යුද්ධ ප්‍රවෘත්ති අපි අහනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මේ සියලු මිනිස්සුන් අපි උදෙසා ඊයේ වගේ දවසක ඉතිහාසයේ උන්වහන්සේ කුරුසයට පත් වුණා. උන්වහන්සේ හොරකම් කළා, මංකොල්ල කාලා, වෙනත් ලෝකේ අපරාධ කළා නෙවෙයි මැරුණේ. සුද්ධව ඉඳලා, වරදක් නැතුව ඉඳලා එසේ කලේ අපගේ පාප අපේ අයිතිකම් උන්වහන්සේ පිටට අරගෙන තියෙනවා. අපිට ඒක දැනෙන්නේ නැත්නම් ඒකම ඕකාරනවා. අපි දෙවියන් වහන්සේට යටහත් වෙමු. අපි අද සිහි කරන අපේ සුලෝචනා වාසනා ඒ නාමයේ සහෝදරී ඒ දුව අල්ලියේ පසුතැවිලි ඒ උතුම් දෙවියන් වහන්සේගේ කරුණාව ලැබුවා. එසේ පසුතැවිලි වෙන උන්වහන්සේ කියන ඔබ අදුම මාසෙන් ගොඩනගාලෙසේ ඉඳලා පශ්චාත්තාපේ හැරීම දුකටපත් කිරීමක් නෙමෙයි. ජයග්‍රහණයේ අවකමාව ලැබිලා දේව දරුකමට ඇතුල් වීමයි. ඒ සමේ ජීවිත අපි යටත් කරමු මේ වෙලාවේ. එසේ අපි පසුතැවිල්ලෙන් ඉන්න අතර ක්‍රිස්තුස්වහන්සේ අපේ විසා කළ පූජා සම්පූර්ණ සමර්ථ සෑහෙන පූජාවක් උන්වහන්සේ කරලා ඉවරයි. උන්වහන්සේ අදහ ගන්න ගැලවීම ලබන්න පශ්චාත්තාප වෙලා හැරෙන්න තියෙන අපේ ජීවිතවල. අපි බලන දේ පාපයක් නොවේවා. අපි ස්පර්ශ කරන දේ පාපයක් නොවේවා. අපි ඇවිදින ගමන් බිමන් පාපයක් නොවේවා. උන්වහන්සේ යටත් කරමු. අපේ මනස, අපේ සිතුවිලි, අපේ දෑත් දෙපා යටත් කරමු ක්‍රිස්තුස් වහන්සේ. කියමු ස්වාමීනි මට සමාවෙන්න. ඔබගේ දෑත් සිදුරුනේ මන් නිසායි. ඔබගේ ඇලේ සිදුරුනේ මන් නිසායි. ඔබ කසපාරවල කෑවේ මා නිසායි. කටුවටුරු දැම්මේ මා නිසායි. මගේ ශාපේ අපරාධය, පරම්පරා ශාප අපරාධ නිසා. අපි එසේ ඉන්නතර පත්‍රිකාවේ 4 වෙනි ගීතාව ගායනා කරමින් පශ්චාත්තාප වෙලා මේ සසාර. Divi, divi, divi,
අපි ස්තුති පූර්වකව මේ යාඥාවෙන් බාර ගන්නවා. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දරුවා වන එම වාසනාව සෞර්ය ඔබ වහන්සේගේ වචනය අනුව නැවත නැගිටීමේ ජීවනයේද මමය වහන්සේ කරුණාවෙන් තමයි අපිට ඒ උතුම් වාසනාව අයිතිලා තියෙන ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කියනවා එක්වරක් මරණයක් ඉන්පසු විනිශ්චයක් අයිතිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ කියනවා අපට මේ ජීවිතේ ඔබේ මනුෂ්‍යත්වයේ එකවරයි ලැබෙන්නේ ස්වාමී. තවත් වරක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා වහන්සේ කියනවා අද මෙන්න මම දොරලන් සිට තට්ටු කරමි. යම් කෙනෙක් මාගේ හඬ අසා දොර ඇරියොත් මම බොහෝ අය සමග කෑම කන්නේ. ඉතින් මේ උතුම් වාසනාවට උරුමකම් ලැබුවා වූ වාසනාව ඔබ වහන්සේ දරුවා ගැන අපි ස්තුති පූර්වකව අද යාඥා කරනවා. මේ හෙට කමින් සිටින අවසර දෙනාටම ඔබ වහන්සේගේ හඬ ඇසෙන්නට සැලසුවා. පියාණන් වහන්සේ අදයි මේ දවස ස්වාමී. යලවින්නේ දවස. ආයි තවත් දවසක් අපි ඔබ වහන්සේගේ බලාපොරොත්තු වෙන්නේ නැහැ ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනය කතා කරනව සෑම වචනයක් පාසාම මේ ඔබ වහන්සේගේ දරුවන්ට දෙරුට විරුද්ධ කරන්නේ ස්වාමීනි. ඒ වගේම මේ ස්ථානයේ සිටිනා යම් අයට යම් අපහසුතාවයන් දුර්වලතාවයන් නිරෝධ දෙනවා ස්වාමීනි. ඔබ වහන්සේගේ ඔවුන් රැකගැසීම නැවතයන්වහන්සේ. ඔබ වහන්සේගේ හස්තය ඔවුන් කෙරෙහි තබා අද දවසේ ඔබ වහන්සේගේ ඒ සුවය ගැනීමට ඒ වගේම ඔබ වහන්සේගේ වාසනාව මේ සහෝදරියට උරුමනා වාසනාව අපි හැමදෙනාටම ගුරුවරන්ට සැලසුවා. මේ දෙවියන්ගේ ආශිර්වාද කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතුතුම් වූ නාමයෙන් ආමෙන්. ප්‍රශංසා වේවා. ජීවිතේ මිනිස්සු අපිට හම් වෙනවා. මිනිස්සුම අපි කියවනවා. මේ ජීවිතය තුළ වැදගත් වෙන්නේ හමු වෙන මිනිස්සුන්ව කියවලා ඒ මිනිස්සුන්ගේ ජීවිත වලින් දෙවියන් වහන්සේ අපිට කියන්නේ කුමක්ද කියන එක තේරුම් ගන්න යුතුයි. අර සිද්ධාක් තියෙනවා පිට කවරේ බලලා තමයි අපි ගොඩක් මිනිස්සුන්ව තේරුම් ගන්න. එයාගේ බාහිර පෙනුම, එයාගේ උස මහත, එයාගේ පාට, එයාගේ ඉන්න සංස්කෘතිය තුළ අපි ඒව තේරුම් ගන්න උත්සාහ කරනවා. නමුත් අපි මේ ජීවිතය තුළ අපිට හම් වෙන මිනිස්සුන්ව එයාගේ ජීවිත කියවනවා නම් එයාගේ ජීවිත වලින් අපිට බොහෝ දේ ලබා ගන්න පුළුවන් වෙනවා. දෙවියන් වහන්සේ අපිට එයාගේ ජීවිත වලින් අපිට කියන්නේ මොන පණිවිඩයක්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් වාසනායක හිටපු අය හැටියට වාසනාවට ආදරය කරපු අය හැටියට වාසනාවේ සහකාරයා, දරුවා, ඒ වගේම පවුලේ අය, ඒ වගේම ඇය නමස්කාර කරපු ස්ථානයන් වල ඉන්න විවිධ නිකායන් වල ඉන්න අය මේ ස්ථානයේ ඉන්නවා. බෞද්ධ, ක්‍රිස්තියානි. ඉතින් මේ ඇය තුල ඇය ගැන තුෂාර මට ඇය ගැන යම් දෙයක් කියනකොට දැන් මම සාමාන්‍යයෙන් මිනිස්සුන්ව වර්ණනා කරන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයා තුලින් දෙවියන් වහන්සේ අපිට කියන දේ තමයි කතා කරන්නේ. ඒක තමයි අපිට ස්වාමීන් වහන්සේ දෙන්නේ. මොකද ඒ පුද්ගලයා තුලින් අපිට දෙන මනුෂ්‍යත්වය, ඒ පුද්ගලයන් තුලින් අපිට දෙන ඉගැන්වීම අපි තේරුම් ගන්නවා. ඉතින් මම වාසනාව කියන්නේ අපිට අවුරුද්දක් එකමාරක් ඇතුළත ආශ්‍රය කරන්න ලැබුණේ. ඒ ආශ්‍රයදී ලැබෙන්නේ ඇයගේ තියෙන අමාරුම කාලය තමයි අපිට හම් වෙන්නේ. එයාව මුණ ගැහෙන්න, කතා කරන්න, විශේෂයෙන් අසනීපය තුල ස්පිතාලෙටම ගිහපු ආරයක් මට යන්න පුළුවන් වුණා. ඒ වගේම ගෙදරදීත් මම ගියේ, මමයි මගේ සහකාරයා ගියේ ඇයව බලන්න. ඇයගේ ජීවිතය ගැන කල්පනා කරලා මට මේ මරියතුමීගේ ගීතය මතක් වුණා. මේක මේ කුරුදු ගීතාංජලියේ තියෙන්නේ. පුරා හදවතින් සිතාතුන් සිතින් කැමැත්ත අප ඔබ දෝතට දී දිවිය අපගේ තුති යදුමක් කරලමු ඔබගේ කැමැත්ත සිදු වේවා
ඔබගේ කැමැත්ත සිදු වේවා ඔබගේ කැමැත්ත සිදු වේවා සවිදුනි ඔබගේ වචනයේ දාසයන් වෙමු අපි වචනයේ දාසයන් වෙමු අපි ඒ ජීවිතේ සමහර මට හිතෙනවා මරියම්ගේ අභියෝගාත්මක ජීවිතය ඇතුළත තිබුණා කියලා. දෙවියන් වහන්සේ වෙතට කැප වෙලා ඇයගේ ජීවිතය උන්වහන්සේත් එක්ක ගමන් කරපු වෙලාවේ ඇයගේ පෞද්ගලික ජීවිතේ පෞල් ජීවිතේ ප්‍රශ්න කරදර එන විටදී මම හිතන්නේ ඇය දෙවියන් වහන්සේට විශ්වාසවන්තව හිටියා කියලා මම තුෂාරගෙන් ඇහුවා. ඒ වගේම මේ අසනීපය තුළදී මම දැක්කා. ඒ විශ්වාසය දෙවියන් වහන්සේ ගැන තියෙන විශ්වාසය තුළ මරණය එනවා වගේ දැනෙනකොට මරණය තුළ දැන් මම මැරෙන්න පුළුවන් කියලා දැනන වෙලාවෙදී ඇය මම හිතන්නේ මම දන්න විදිහට මම දැකපු විදිහට ඇය සාප කරේ නැහැ ලෝකයට. ඇය සාප කරේ නැහැ. ඇය කොයි වෙලෙත් ඇයගේ විශ්වාසය තුළ ඇය ජීවත් වුණා කියලා මම දැක්කා. මොකද මම ගිය හැම වෙලාවෙම යාඥා කරන හැම වෙලාවෙම ඇයගේ පපුවට ඇයගේ අත් දෙක තබාගෙන ඉවරලා ඇය යාඥාවට යොමු වුණා. මම කරපු යාඥාවට ආමේන් කියලා කිව්වා. ඇය විශ්වාසයෙන් ගමන් කරා. මම හිතන්නේ වාසනාවේ ජීවිතය තුළ වාසනාව අන්න ඒකයි. අපිට ඇය උගන්වනවා ජීවත් වෙන්නට. ඇය තුෂාරට කියනවා ජීවත් වෙන්නට. ඇය පුතාට කියලා දෙනවා ජීවත් වෙන්නට. අසනීපය තුල පවා, අරගලය තුල පවා ඇයගේ ජීවිතේ මම දැක්කේ ජීවත් වෙන්නට සහ දෙවියන් වහන්සේට සාප කරේ නැහැ. දෙවියන් වහන්සේට ඇය යාඥා කරා. මම දැක්වූ වාසනාවයි එහෙමයි. ඒ නිසා මම දෙවියන් වහන්සේට මහිමය කියලා දෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කියනවා. ඒ වගේ කෙනෙක්ව ජීවිතය මුණ ගැසෙන්න ලැබීම ගැන අවුරුද්දකට එකමාරක් වුණා. ඒ වගේම මම ඔබට ආරාධනා කරනවා. දැන් ඔබට බැරි වෙයි වාසනාව කියවන්න. හැබැයි ඔබට ඔබ වටේ ඉන්න මිනිස්සුන්ව කියවන්න පුළුවන්. ඔබට පුළුවන් ඔබගේ සහකාරය ගැන කියවන්න. ඔබට පුළුවන් ඔබේ දරුවෝ දෙමව්පියෝ ගැන කියවන්න. මොකද ඔවුන් ජීවත් වෙලා ඉන්න වෙලාවේදී එයාව කියවන්න. කියවෙමින් දෙවියන් වහන්සේ ඔබට දෙන පණිවිඩය මනුෂ්‍යත්වය තුළ දෙන පණිවිඩය බෞද්ධ වුණත් ක්‍රිස්තියානි වුණත් මොන ආගමකට ආවත් අපිට තිබෙන මනුෂ්‍යත්වය තුළ දෙන පණිවිඩය ජීවමාන කරගන්නට අපි උත්සාහ කරනවා. මම ඉතින් වාසනාගේ ආත්මයට ස්වාමීන් වහන්සේගේ සදාකාල ජීවනය, ඒ විශ්වාස කරනවා ඒ සදාකාල ජීවනය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා වගේම ඒ කවදා හරි දවසකදී අවසාන හොරණයක් පිබින වෙලාවේදී ඇයව දකින්නට පුළුවන් වෙන ආකාරයේ ජීවිත ගත කරන්නට හැකියාව ලබා දෙන්න කියලා මම යාචනා කරනවා. ස්තුතියි. දෙවියන්ගේ ප්‍රශංසා වේවා. මහිමය වේවා. ස්තුතියි. ස්වාමීන් වහන්සේ තුළ එක් ගායනා කරපු ගීතිකාවක් ගීතිකා කොළවල 5 වෙනි ගීතිකාව නැගී සිටින ගායනා කරනවා. Amen.
ළඟ තිබෙන ශිකාර් නම් සමාරියේ නුවරට පැමිණිසේක. එහි යාකෝබ්ගේ ළිඳ තිබුණේය. යේසුස් වහන්සේ ගමනින් වෙහෙසව සිටිසේ. ඒ ආකාරයෙන්ම ළිඳ ළඟ හිඳගත්සේක. ඒ හවෙනි පැය පමණ විය. සමාරියේ ස්ත්‍රියෙක් වතුර අදින්නට ආවාය. මට බොන්න දියන්නේ යේසුස් වහන්සේ ඈට කීසේක. මත්නිසාද උන්වහන්සේගේ ගෝලයෝ කෑම මිලේට ගන්නට නුවරට ගොස් සිටියෝය. එවිට සමාරිය ස්ත්‍රිය උන්වහන්සේට කතා කොට යුදෙව් කෙනෙක් වූ ඔබ සමාරිය ස්ත්‍රිය වූ මාගෙන් බොන්නට ඉල්ලන්නේ කොහොමදයි කීවාය. මත්නිසාද සමාරිතයන් සමග යුදෙව්වරුන්ගේ ගනුදෙනුවක් නැත. යේසුස් වහන්සේ ඈට උත්තර දෙමින් දෙවියන් වහන්සේගේ දීමනාවත් මට බොන්න දියන්නේ නුඹට කීවේ කවුද කියා නුඹ දැනගෙන සිටියානම් නුඹ ඔහුගෙන් ඉල්ලනවා ඇත. එවිට ඔහු නුඹට ජීවනදායක වතුර දෙනවා ඇතැයි කීසේක. ස්ත්‍රියද ස්වාමීනි වතුර අදිනට වාචනයක් ඔබට නැත. නිදත් ගැඹුරුය. එබැවින් ඒ ජීවනදායක වතුර ඔබට කොයින්ද? ළිඳ අපට දුන් අපේ පිය වූ යාකෝබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිව්පව්ද මෙයින් බීවෝයයි වහන්සේට කීවෝය. යේසුස් වහන්සේ උත්තර දෙමින් මේ වතුර බොන හැම දිනාටම නැවත පිපාසා වන්නේය. නමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නොව කිසි කලක පිපාසා නොවන්නේය. මා ඔහුට දෙන වතුර ඔහු තුලෙහි සදාකාල ජීවනයේ නික්මෙන්නා වූ වතුර උපතක් වන්නේයයි කීසේක. ස්ත්‍රීද ස්වාමීනි මට පිපාසා නොවන පිණිස වතුර අදින්නට මෙපමණ දුර නොඑන පිණිස ඒ වතුර මට දුනු මැනවයි කීවාය. දෙවචනේ සේය. ඔය ප්‍රණාමි දෙවියන්ට වචනේ අපිට එක බෙදා ගන්න පිණිස. දේව වචනය කෙරෙන්නට මා කැමති වාසනා සහෝදරියගේ ජීවිතය පිළිබඳව අපි දෙවියන් වහන්සේට ස්තුති කරන මේ වෙලාවේදී තුෂාර සහෝදරයාට එවගේ වාසනාගේ පුතුණුවන්ට වචනයක් කියන්න. තුෂාර කරුණාකර හිතේ වගේ අපි දන්නා වාසනා ජීවත් වුණේ අවුරුදු 41ක් පමණ කෙටි කාලයක්. ඒ වගේම ඇය අපතේ වෙන්නේ අපි බලාපොරොත්තු නොවන විදියට. මේ බලපෑම අපි හැම දෙනාට වඩා මේ පියාටත් මේ පුතුණුවන්ට බලපානවා. මගේ නිසා කැමැති මේ වෙලාවේදී මගේ ජීවිතයේ පුද්ගලික සාක්ෂිය ඔබ දෙනාට ඇහෙන්න කියන්න. මගේ ජීවිතයේ මම මේ පළමු වතාවට මේ සාක්ෂිය කියන්නේ. මම සහෝදරයෝ 4 දෙනෙක් සහ සහෝදරියෝ 3 දෙනෙක් වුණත් පවුලක වැඩුමක් පුතා. මට වයස 20ක් පමණ වන විට මම දෙවියන් වහන්සේගේ කැඳවීම ලබලා දේවදත්ත විද්‍යාලයට යන්නට සූදානම් වී සිටියා. මෙසේ සිටින විට මගේ මව පිටගැස්ම හැදිලා හදිසියාන්තර වුණා. මට ඒ වකට තිබුණේ දවස් 10ක් පමණ විද්‍යාලයට යන්නට. මගේ බාල මාලිගේ වයස අවුරුදු 4යි. මගේ අම්මගේ වයස 47යි. මගේ පියා රජයේ සේවකයෙක් හැටියට සේවය කළා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ. එතුමාට තිබුණා අසනීපකම් නිසා එතුමා විශ්‍රාම ගත්තා. ඉතින් මේ හදිසි මරණය සිදුනහම හැම කෙනෙක්ම කම්පාවටපත් වුණා. අපගේ පවුලට බොහොම ලොකු පහක් දැනුණා. මම කොහොමද මේ වෙලාවේදී දේවසිරිය කියන්නේ කියලා. ඉතින් මට හඬවල් දෙකක් ඇහුණා. එක හඬක් ලෝකයෙන් ආපු හඬ. ඒ ලෝකයේ අය කිව්වා මේ
ඔය දේව සේවය අතහැරලා රස්සාවක් හොයාගෙන තමන්ගේ පවුලට අතෙත් දෙන්න ආර්ථික වශයෙන් උදව් කරන මොකද මගේ පියා විශ්‍රාමික කෙනෙක් නිසා විශ්‍රාම මුදලෙන් තමයි ජීවත් වෙන්නේ. අනිත් ඔක්කොම සහෝදර සහෝදරියෝ පාසල් යන දේ හිටියේ. ඉතින් මට මොකක්ද මේ මොකක්ද? යන්නේ එපා දේව ධර්ම විද්‍යාලයට. රස්සාවක් හොයන්න. අවුලට සපෝට් එක දෙන්න. ඒකම මම ඉදා ආදරය කරන වයස්ක කාන්තාවක් කියලා. ඇවිල්ලා මාකට කිව්වා පුතේ ඔබ කැඳවුවේ දෙවියන් වහන්සේ. ඔබව දෙවියන් වහන්සේ කැඳවුවා නම් ඔබගේ තියෙන ප්‍රශ්න ඔක්කොම දෙවියන් වහන්සේට කියන්න දෙවියන් වහන්සේ එක බලාගන්න. මගේ ගමන නතර කෙරුවේ නැහැ. මම දේවදාන විද්‍යාලයට ගියා. මම දේවදාන විද්‍යාලේ ඉන්නකොට මට මාසෙකට පොකට් මනි කියලා රුපියල් 25ක් හම්බ වුණා. ඒ රුපියල් 25න් රුපියල් 15ක් මම හැම මාසෙම මගේ පුංචි මාළි අවුරුදු 4යි යා මොන්ටිසෝරියකට දාලා ඒ කූලියට මම යවුවා. මගේ පවුලේ කවදාකවත් කුසගින්නේ කියලා. මගේ පවුලේ දෙවි මාළි රස්සාවක් හම්බුණා. ඊට පස්සේ වුන් පවුලේ වැඩ කටයුතු ගෙනිච්චා. මගේ මවගේ හදිසි මරණය නිසා අපගේ පවුලට ලොයෙක් අපහසුකම් තිබුණා. නැතුව නෙවෙයි. මුල් ස්වාමීන් වහන්සේ අපේ පවුල රැක්කා. මම කැමති මේ වෙලාවේදී යෙසායා ප්‍රවචනයේ පුතේ ප්‍රශාන්තට මේ වචන කියන්නේ ස්වාමීන් වහන්සේ විසේ කියන සේක බය නොවන්න මක්නිසාද මම නුඹ මුදාගත්තේ නුඹේ නම කියා හදගැසී නුඹ මාගේය නුඹ ජලමැදි යන විට මම නුඹ සමග සිටින්නේමි නුඹ ගංගා මැදි යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත. නුඹ ගිනි මැදින් යන කල නොදැවෙන්නේ. ගිනි දැරල නුඹ කෙරෙහි නොඇවිලෙන්නේ. මක්නිසාද මම නුඹේ දිව්‍ය වූ ස්වාමීන් වහන්සේ. පිටුතුනි අපි මේ ලෝකයේ ජීවත් වෙන විට අපි දන්නවා අපි අති නුඹේ කාර්ය සිදු වෙනවා. මම මගේ මරණය පිළිබඳව අපි වැඩිදී නැති ඒ කාලේ ඇයට පිට ගැස්ම හැදුනම පළමු දොස්තර මහත්තයා ගාවට ගියාම ඒ දොස්තර මහත්තයා කිව්වේ මේ සිංගල නිසා හැදිච්ච විලක් කියලා බැලුවේ කලක් යනකොට ඒක අනුනිච්ච නිසා මගේ මම සිංහල වේ කරන්න ගියා තෙල්වේ අත්තු තේවදන් අන්තිමට ඇගේ මේ හපු ලොකුණයින් පස්සේ අර පළමු දොස්තර ගාවටම ගියා. එයා කිව්වා මේ ගැස්ම ඉනා වහාම ඉස්පිතාලයට ඇතුළු කරන්න. ඒ කාලේ ඇන්ටි ටෙටනස් ටොක්සයිඩ් ඒ ඉන්ජෙක්ෂන් එකවත් තිබුණේ නැහැ ගන්න. ඒ නිසා එයා දවස් තුනකින් මිය ගියා. අපි දන්න මේ ලෝකයේ අපිට මොකක් කරදර තියෙනවා බාධා තියෙනවා. මේ ඔක්කොම මැදින් ජීවත් වෙන්න. හැබැයි දෙවියන් වහන්සේට වාදින්න බෑ. දෙවියන් වහන්සේ වැඩි කරන්නේ නැහැ. ඒ නිසා මම මේ පුතාට තුෂාරට කියන්නේ දෙවියන් වහන්සේ වැඩි කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබට හරි විදියට වෙනවා ඔබට මඟ දෙනවා. විද්‍යාසන දේව පණිවිඩය ගෙනෙන්නට මම තෝරගත්තේ සුදු යෝහන් 4 පදපුසක් සමාරිය ස්ත්‍රී මත කතාව. මම හිතන්නේ ඔබ හැම අහගෙන හිටිය මේ කතාව. යේසුස් වහන්සේ දවසක් දා සමාරිය කියන ඒ නුවර මැදින් යනකොට ඒ ප්‍රදේශයේ තිබුණා විදා බොහෝ ප්‍රසිද්ධ යේසුස් වහන්සේ ඇවිල්ලා ටිකක් වෙහෙසයි ඒ ලිඳ ළඟ සිකා කියන ස්ථානයේ ලිඳ ළඟ වාඩි වෙනවා.
උන්වහන්සේගේ ගෝලෝ කෑම ගන්න කියලා කඩවන්නේට ගියා. මොමිනකොට කාන්තාවක් ආව වතුර දෙන්න. යේසුස් වහන්සේ කියනවා සම්බුදුගේ මට වතුර ටිකක් දෙන්න. එතකොට මේ කාන්තාව ප්‍රතිචාර දැක්වුවා. මොනවද කිව්වේ? ඔබ හිතුවේ මම සමහර කාන්තාව. ඔබ කොහොමද මම අපි අතර ගන්නෙවත් නැහැ. ඒ යේසුස් වහන්සේ කිව්වා ඔබගේ වතුර ටිකක් කිව්වේ කවුද කියලා දන්නවද? ඔබ ඔහුගේ ඉල්ලාගෙන ඔහු දෙවියන්ට වතුර වාග්යක් ඔබේ වතුර ඔබේ පාසේ හොරාකට එන්නේ නැති සදාකාලික ජීවිතය වෙන එදිය උපදී. ඒක මේ කාන්තාව කිව්වා ඔබ අනිත්‍යවත් නෑ වාජියක් නෑ ඔබ වතුර ගන්න. ඒක යේසුස් වහන්සේ දැනගත්තා යේසුස් වහන්සේ කිව්ව පණිවිඩය හරියට තේරුම් ගත්තේ නැහැ. දැන් අපි තාම මේ දෙන්නගේ සාකච්ඡාව නැත්නම් දිවස යේසුස් වහන්සේ ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කරනවා යේසුස් වහන්සේ දෙන්නා. මේ දිවස හරි ලස්සන විදිහට ඉදිරියට ගියා. ඉස්සරහම කතා කළේ ඉන්නේ තියෙන වතුර ගැන. යේසුස් වහන්සේ කියනවා ඔබ මේ ඉන්නේ වතුර අරගෙන යනවා. ඒ වතුර පානය කරනවා ඔබ නැවත පිපාස වෙනවා ඔබ නැවත අපට දෙන්න ඕන. හැබැයි මම දෙන වතුර ඔබ පියුවොත් ඔබ කවදාකවත් පිපාස වෙන්නේ නැහැ. ඒ කියනවා අනේ මට විචරුද වතුර අදින්න වෙන නිසා මට ඒ වතුර දෙන්න. තාම හිතන්නේ මේ නිදෙන් ගන්න වතුර ගැන. යේසුස් වහන්සේ කිව්වා මට ඒ වතුර ඕනේ මට දෙන්න කියලා යේසුස් වහන්සේ කියනවා ඔබගේ ස්වාමි පුරුෂයාට කියලා. ඒක නෑ මට ස්වාමි පුරුෂයෙක් නෑ. මේ ස්වාමි හරි ස්වාමි පුරුෂයෙක් නෑ. ඔබේ දැන් ඉන්නේ කියලා ඔබේ ස්වාමි පුරුෂයා නෙමෙයි. ඒකට ඈද ගන්නවා. මේක නැත්තම් මගේ ජීවිතය ගැන ඔබ දේවල් ගන්නවා. අපි සාමාන්‍යයෙන් කියනවා දැන් මම ගැන දන්න දේ අඳුනන්නේ නැහැ කියලා. යේසුස් වහන්සේ මෙන්න කියනවා කවුරු නොදන්නවයි කියලා හිතපු දේ යේසුස් වහන්සේ අනාවරණය කළා. ඒක මේ දවස හරි ලස්සනට ඉදිරියට යනවා. යේසුස් වහන්සේ ඊට පස්සේ කියනවා ඔව් මම ඔබට වතුර දෙන්න සොනකොෂයන් දැන් මම දන්නවාට මේ කවුරුත් දන්නේ නැහැ කියලා හිතපු දේ අන්නතම යේසුස් වහන්සේ ඉදිරියේ මේ කාන්තාව කියනවා ඔබ ප්‍රවේදකරේ කියලා මට හිතෙනවා. දැන් මෙච්චර වෙලා කතා කරලා ඉඳන් යනවා කියලා දැන් කතා කරනවා ආත්මික දේ. ඒක බෑ කියනවා. අපි ආත්ම කරන්නේ නමස්කාර කරන අර කන්දේ. ඔයගොල්ලෝ නමස්කාර කරන ජෙරුසලම. කොහොමද හරි? යේසුස් වහන්සේ ලස්සන ප්‍රාර්ථනා උන්වහන්සේ කියනවා. අපි ආත්ම කරන්නේ කොහේද? කොයි පැත්තට හැරිලාද? මොනවද යාඥාවේදී කරන්නේ කියන එක නෙවෙයි නමස්කාර කරන එක නෙවෙයි බැලගන්නේ. අපි සෑදීයන් වහන්සේට නමස්කාර කරනවා. ඉතින් මේ දවස නැත්නම් මේ දෙන්නගේ සාකච්ඡාව ඉදිරියට යනවා. ඉදිරියට යනකොට මෙන්න මෙහෙම යේසුස් වහන්සේ මේ කාන්තාවට කියනවා. ඔබ නමස්කාර කරන්නේ දන්නා දෙයට. අපි දන්නා දෙයට නමස්කාර කරනවා. ඊළඟට 24 වෙනි පදේ දෙවියන් වහන්සේ ආත්මයක් කිය උන්වහන්සේට නමස්කාර කරන්න විසින් ආත්මින්ද සදයකමින්ද නමස්කාර කළ යුතුය. පුදුම දේව ධර්මානුකූල පණිවිඩය මේ කාන්තාවට අපේ ස්වාමීන් වහන්සේ දෙනවා. මොකද දෙවියන් වහන්සේ ආත්මයක් කිය. දෙවියන් වහන්සේගෙන් අපි වගේ ශරීරයක් තියෙන
අපිට ස්පර්ශ කරලා බලන්න පුළුවන් භෞතික කෙනෙක් නෙවෙයි. මේ භෞතික ලෝකෙට අයිති කෙනෙක්. භෞතික ලෝකයේ සියල්ලම ඇව්වා. ඒ කිසිවකට සමාන නොවන අසහාය ආඥා කළ දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ කියනවා මේ දෙවියන් වහන්සේ නමස්කාර කරන අයව මාසෙ හොයනවා. මොකද බලාපොරොත්තු වෙන්නේ දැනගෙන නෙවෙයි. කොයි පැත්තට හැරිලා නමස්කාර කරනවද කියන එක නෙවෙයි වැදගත් දේ. සැබෑකම ආත්මයෙන් නමස්කාර කිරීම. හිතුවතුනි අපිට මේ කතන්දරේ තව ටිකක් ඉදිරියට යනකොට පේනවා මේ කාන්තාව පලිට්ටුවයි වාචනේ ඇදලා දිවුව ගෙදර නමට ගියා. කමඩ ගිහිල්ලා මොනවද කිව්වේ? කිව්වද සමාජ මේකේ තියෙන්නේ ගැන කවුරු බුදුන්වහන්සේ යේසුස් වහන්සේ කිව්වා කියලා. මම හිතන්නේ ගිහිල්ලා කිව්වා කියලා ලොකු අනේ මම මෙහෙම නරක ජීවිතයක හිටියා අනේ මට සමාව දෙන්න කියලා සෙනඟට ආරාධනා කළේ නැහැ. කිව්වා මගේ ජීවිතයේ අවදි කළ කෙනෙක් ඉන්නවා. මම මෙච්චර කල් නොදන්නා දෙයක් කෙනෙකුට වැන්දේ. නුත් ජීවමාන දෙවියන් වහන්සේ මට හම්බුණා. ඒතුනේ ඒ ජීවමාන දෙවියන් වහන්සේ මහ බුදුආකාර දෙවියන්. මේ කාන්තාව දුවලා ගිහිල්ලා ඒ ගමේ ලොකන ඒ ඔක්කොම ඇවිල්ලා අන්තිමට කිව්වේ මොකද්ද? අපි අද විශ්වාස කරන්නේ ඔබ කිව්ව හින්දා නෙවෙයි. අපි ඇවිල්ලා උන්වහන්සේ දැකලා උන්වහන්සේට සමන් දීලා උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ ඒ ප්‍රතිරූපය අපිට දෙන්න නිසා තමයි අද අපි අදහන්නේ. හිතුවතුනි වාසනා සහෝදරී මේ ස්ථානයේදී එදා ඒ ලිඳනග අද සමාරිය ස්ත්‍රීල හමුවලා යේසුස් වහන්සේ මුණ ඒක මම පුදුමයි. ඇගේ ජීවිතේ ලොකු පෙරලියක් නිසා හැදුවා. මම දන්න ප්‍රමාණයට 2009 යේසුස් වහන්සේ දැන් මෙම ස්ථානීය අපි නමස්කාර කරනකොට වාසනාව මෙතෙන්ට ආවා. වාසනාවේ ජීවිතයේ ලොකු පෙරලියක් වෙනසක් ඇති වුණා. ඒ පෙරලිය වැදගත්ම පෙරලිය තමයි මේ සභාව තුළ සුදු සහභාගී වෙන පාත්‍ර විදිය කවුද මූලිකත්වයේ ගත්තේ වාසනා සහෝදරය. හැමදාම දේවයට එනකොට අර සුදු සහභාගී වෙන්න අවශ්‍ය කරන දේවල් මුටි විදුෂ සූදානම් කරලා මේසේ මත ගෙනලා තැබුවේ වාසනා සහෝදරය. හරි කැපවීමෙන් උනන්දුවෙන් හරි ලස්සන මේක කෙරුවා. ඒ විතරක් නෙවෙයි. ඒ ශ්වේක වහන ලස්සන රිද්දක් හදාගෙන ඇවිල්ලා ගැහුවාම වහන ලස්සන තිබ්බා. ඒක කැපවීමක් නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සේ දැකපු ආදරය ප්‍රකාශ කළේ විදියට. ඒ නම් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන ජීවිතය. අපි දන්නවා වාසනා සහෝදරී එච්චර කතා බහ කළපු කෙනෙක් නෙවෙයි. මොනිෂකේ. හැබැයි යේසුස් වහන්සේගේ ආදරය ගලාගියාගේ ජීවිතේ. ඇගේ ආදරය අන්නයට ලැබුණා. ඒකෙන් අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒ විතරක් නෙවෙයි. ඒ පිරිමාන්තාවක්. අපි දන්නවා පෞලේ ආර්ථික තත්ත්වය දුර්වල වෙනකොට වාසනාව ආරක්ෂා කරනවා. තමන්ගේ පවුලේ ඒ ආර්ථික අවශ්‍යතාවයන් පිළිබඳ ඇගේ කාලය ඇය කරනවා. අපි දෙවියන් වහන්සේ සුත කරනවා. ඇයගේ දිව්‍ය කාන්තාව සභාව තුළ හිටියා. ඒ වගේම සමාජ සේවය කරනවා. අපි ඇතුළු දිදුවා දෙවියන් වහන්සේගේ කරුණාව සහ ආදරය ඇතුළු ස්වාභාවික පුතාට ගන්නවා. විශේෂයෙන් පුතාට ඉතාම ආදරයෙන් සල්පුවා ඒ පුතාගේ අනාගතය ගැන බොහොම වෙහෙස වුණා, කරදර වුණා. අයහපත් වේදනා. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. වාසනා සහෝදරී ජීවිතය. මම
කැමති මේ වෙලාවේදී සභාවක් හිටියට දිව්‍යන් වහන්සේ ප්‍රශංසා කරන්නේ ඒ සහෝදරිය තුළ අපි විතුවාවේ පුදුම ලස්සන දේ වෙනවා. මම කැමති පුංචි කතාවක් කියලා මගේ පණිවිඩය අවසන් කරන්න. අපි දන්නා සමහර රටවල තියෙන මේ ඉන්දියාව වගේ රටවල තියෙන මේ මහරජාවරු කියන්නේ පෙළපතින්ම පාලක පක්ෂයට උරුමකාරකම් කියන පෞද්ගලය. දැන් මම කියන්නේ කතාව ඉන්දියාවේ නෙමෙයි සිද්ධ වුණේ ජර්මනියේ ලුඩ්විග් කියලා ඒ වගේ ඒ රජ පෙළපතක ඉපදිච්ච කෙනෙක් හිටියා. එයා රජෙක් තමයි. හැබැයි පාලනය තිබුණේ නැහැ. හැබැයි අන්තිම නරක මිනිස්සු. හරිම නපුරු මිනිස්සු. එයාගේ භාර්යාව හරිය පීඩා. කෑමට ලුණු ටිකක් නැත්තම් කෑමකින් ගහනවා නෝනාට. තමගේ දරුවන්ට අනේ සැලකුවේ නැහැ. සමහර තාත්තා යනකොට මේ දරුවෝ ගිහලා හැංගෙනවා. බයයි. අවට ඉන්න අර උසස් කෙනෙක් කියලා සැලකපු ඒ සැලකේ ඉන්නවා. ඒගොල්ලෝ ගැනත් ගණන් ගත්තා. ඉතින් එක දවසක් මේ ලුඩ්විග් ගියා hunting නැත්නම් අපි මොකද කියන්නේ? දඩේ වෙන්නේ. විනෝදාංශයගේ. ඒක දවසක් මේ දඩේ ගිහිල්ලා වෙනකොට ඔහු දැක්ක මේ පුංචි පල්ලියක් කියලා. දේවස්ථානය. ඉතින් යා හිමීට ඇතුල් වෙලා බංකුවක් උඩ වාඩි වුණා. බංකුවට වාඩි වුණාම එක පාට එළියක් ආවා. මිත්‍යේ අතක් ආව ඇවිල්ලා තුන ලියුවා. මේ දුවලයක් මේ. මහා නිවික බැලුවා කොහෙන්ද මේ ආවේ? කවුරුරි අතක් දැම්මද? එළියක් ආවේ කොහෙන්ද කියලා බැලුවා. ඉතින් වහක්කම. අයි තුන නම්බර තුන වැඩුණා. ඊට පස්සේ එළිය නැතුව ගියා. ටිකක් කලරේ කල්පනා කළා මට ජීවත් වෙන්න තියෙන තව දවස් 3යි. ඊට පස්සේ මාව දෙවියන් වහන්සේ කඩවා ගන්නවා මම යන්නේ යාගේ විශ්වාසෙ ඉදිරියට. බය හිතුණා හොදලා. මම ඩිඩික් ගාගෙන හැරපණ ගත්තා. අස්තර කල්පනා. අයි මම නපුරු විදිහකින් දෙවියන් වහන්සේගේ විශ්වාසෙ ඉදිරියට යනවා වෙයි දන්නේ නැහැ. අඳු කම්ලින් මොන මියා ගෙදර ගියයි දවස් 3 ජීවත් වෙන්න තියෙනවා. ඉතින් අනේ ගියේ ගම මොකද කිව්වේ නෝනා බදාගෙන ඉන්නවා. මගේ ප්‍රේමණීය ආදරණීය භාර්යාව මුලා හොඳට බදාගෙන ඉන්නවා. දරුවෝ දෙන්නා අරගෙන ඉබින්න පටන් ගත්තා. බොහොම ආදරෙන් සැලකුවා. ඊට පස්සේ රාජසියන් තමන්ගේ ආනියට ඉන්නා උසුළු හරි හොයසක්වා. ඔක්කොම බෙදපොකද මේ මියාට උණේ කපාරේ කියලා. අවුරුද්දන්නේ නැහැ. ඉතින් දැන් මේ පළවෙනි දවසේ ගියා. දෙවෙනි දවසේ ගියා. තුන්වෙනි දවසේ ආවා. දැන් මියා දන්නවා අදට යනවා. දැන් ඉතින් හරි හොඳට සල්කෝ තමන්ගේ භාර්යාවට දරුවන්ට නෑ හැමදේම හොඳින් සල්කුවා. ඉතින් තුන්වෙනි දවසේ එයා ඉදා ගන්න ඉස්සෙල්ලා කිව්වනේ දිවියනේ ඔබ වහන්සේ ළඟට මම ඉන්න ලෑස්ති. ඔබ වහන්සේ මට අනුකම්පා කළ මැනව තිබුණේ කියලා. යා කරලා ඉදාගත්තා. අනේ තුන්වෙනි දවසේ බලමු මරුනේ මම ඉන්නවා. එතන ඒක මට වැරදිලා. දවස් තුනේ සුමාන 3ක් වෙන්නේ නැහැ. දැන් ඒ වගේ සුමාන දෙවියන්. සුමාන 3ක් බැලුවා හැබැයි හරි හොඳ මනුස්සෙක් නෑ. කන්නා යනා සේවය හරි හොඳ තිබුණා. සති 3ක් ගියා. සති 3 ඉවරලා අන්තිම දවසේ ඒත් බැලුන්නේ නෑ. ඊළඟට මාස 3 වෙන්න ඇති කියලා මාස 3ක් බලාගෙන හිටියා. මම මැරෙනවා කියලා මාස 3 ඉවර වුණා. ඒක මොකද උනේ? 3 මාසෙත් ගියා බැලුන්නේ නෑ. දැන් කිව්වා නෑ වෙන්න බෑ. අවුරුදු 3ක් වෙන්න. අවුරුදු 3 දැන් ඉතින් හරි හොඳද? මොනවාට හොඳ සලකනවා දරුවන්ට සලකනවා අසල්වාසීන් සලකනවා හරි යහපත් ගතිගුණ තියෙන මිනිස්සෙක් දැන්. ඔන්න අවුරුදු 3 ගියා.
අවුරුදු 3 අන්තිම දවස ආවා. දැන් ඉතින් නවයා මාව දේවනාස කැඳව ගන්නවා නේද? දිව්‍යන් වහන්සේ අභිෂේක කරනවා. මෙයා උන්වහන්සේ මාව විශ්ව කරයි කියලා මම බයයි ස්වාමීනි. මට සමාව වෙනවා කියලා යාඥා කළා. ටිකක් අඬලා විදා ගන්නවා. උන්න කවුද ඇහැරුණා? සත්‍යයක් කියනවා. මෙල ගාන ඇහැරෙනවා. මෙයා ජනේලයට බැලුවා කවුද කියලා. බලනකොට මොකද වෙලා තියෙන්නේ? මෙයා රාජකමට පත් කරන්න මිනිස්සු දැන් එකතු වෙලා ඇවිල්ලා මෙයාගේ වටේ මේ විශාල මංගලාව. ඒ මංගලාව වටේ සෙනඟ පිළලා බෙර ගගහා දැන් ඉන්නවා මෙයාට. එන්න ඉස්සරහට අපි ඔබ දැන් රජතුමා හැටියට අපේ ආදරය කරනවා. කාල විච වෙනස දේව බය ඇති වුණා. ඇයි? අර තුනක් ලිව්වේ අතක්. මොකක්ද කියලා බය වුණා. දැන් බය තමන්ගේ ජීවිතයේ සුද්ධත්වයට යහපත් තත්ත්වයට ගේන්නට පිළිඹුවා. ඒ නිසා එයා හරි යහපත් මිනිසෙක් වුණා. ඒ නිසා එයා හිතුණු විදිහට මරුනේ නැහැ. එයා රජකම් කරනවා. දෙවියන් වහන්සේ ක්‍රියා කරන්නේ පුදුමාකාර විදිහට. මම කියන්නේ කැමති වාසනා සහෝදරයට ඒ වගේ දවසක් වෙනවා. ඒ දවසේ මොකද වෙන්නේ දන්නවද? අපි මේ වචනේ කියනවා. උන්වහන්සේ විශ්වාසවන්ත දරුවන්ට කිරුලක් දෙනවා. වාසනා ඒ කිරුල ලබන්න සුදුසු වහන්සේද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඇතුළු දෙන්නා. ඇගේ ජීවිතේ ලොකු පෙරලිය වෙනස සුද්ධකමක් ඇති වුණා. යහපත් කමේ සුද්ධත්වය කලා ඒකමක් කරමින් හිටියා. ඒ සමිලනවා වාසනා මැරිලා නැහැ ඉන්නවා. යේසුස් වහන්සේ තුල ඉන්නවා. ඒ නිසා අපි යම් දවසක මරණය නැමැති ඒ දුක තුලින් යහපත් යනකොට අපිට වාසනාව ලැබෙනවා. අපි දන්නවා කතාවක් තියෙනවා ඩීවිස් සහලාසුගේ කතාව. ඒ ඩීවිස් සහලාසුගේ කතාව වගේ දුන්නේ. ඩීවිස් කියන මිනිසයා හරි මොසත් මිනිස්සු ලොකු බංගලාවක් තිබුණා. හැමදේම තිබුණා. ඒ වගේ මේ බංගලාව ඉස්සරහා හිටියා මිනිස්සු දුර්පතයක් කන්නත් නැහැ. මෙයාගේ කුණුනේ තියෙන දම තමයි කෑවේ. හැබැයි දෙන්නම මරුණා. ලාසරුස් ගියා. ආවගේ අපිට මේ මිනිස්සු යා වේදනා සහිත ස්ථාන. හැබැයි යා දැක්කම ලාසරුස් වඩාලා අනිත් මේ ලාසරුස් වුණා මට මේ හරි පිපුසයි මට වතු ටිකක් දෙන්න කියන්නේ. කියනවා නෑ ඔය පැත්තේ ඉන්න බෑ මේ ඔහෙලවත් ඔහෙ මේවත් එන්න දෙන්නේ ඔබ මේ ලෝකේ ඉන්නකොට සතුටින් ඒ කියන්නේ පොසත් අය අපායට යනවා දුප්පත් අය ස්වර්ගයට යනවා කියන එක නෙවෙයි ඔය කියන්නේ මේ ජීවිතය අපි ඉන්නකොට මේ ජීවිතේ යහපැත්තේ තියෙන ඒ ආත්මික ජීවිතේට අපි පුරුුනේ නැත්තම් දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන මේ ජීවිතය අපි පාවිච්චි කරේ නැත්නම් හරියට ජීවිතයේ අරමුණ මොකක්ද කියලා අපි තේරුම් ගත්තේ නැත්නම් ඒක විපාකේ හරි බයනකට. මේක අපි කිතුබතිය හිතියට අපි විශේෂ පාණිය. ඉතින් අපි හැම කෙනෙක්ම මේ ලෝකේ හැම මිනිහෙක් යන කාන්තාවක් යන දෙවියන් වහන්සේ සලස්වක් තියෙනවා. ඒක නැහැ කියන කාටවත් පුළුවන් කරන්නේ. දැන් අපි දන්නවා අපි මේ වාසනා සහෝදරි මට අපේ සිස්ටර් පොඩ්ඩක් කිව්වා නැසිනා කියලා. මට ඉතින් හරි බෑ. කොහොමද නැසිනා කියන්නේ? දෙවියන් වහන්සේ මාවදෙන් කිසි කෙනෙක් නැතු වෙන්නේ නැහැ. ඒක සාපේක්ෂයි. හැබැයි දෙවියන් වහන්සේ මොකටද අපේ ජීවිතේ දුන්නේ? කාලා බීලා ඇදලා නටලා ජොලි කරලා නැද්ද? නැහැ. ඒ වෙත්තාන් ඉන්නවක් නෑ. දෙවියන් වහන්සේ ජීවිතේ නියන්නේ අරමුණ කරා යන පිස. දේව ධර්මයේ පිස. දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උන්වහන්සේගේ ධර්මයේ පිස. ඒ අමතක කරලා අපි ලෝකේ ජීවත් වෙනවා. අපි මෙහි මැරෙලා ආවේ. අපිට කොච්චර සමීප, අපි කොච්චර උගත් වුණා, අපි කොච්චර දක්ෂ වුණා, අපි කොච්චර ජනප්‍රිය වුණා. අපේ ජීවිතේට කිසිම නැහැ. अब सक्सेस කියන වචනේ පාවිච්චි කරන්නේ අපි ගන්න सक्सेस කියන එක නැත්නම් අපි කියන්නේ
සිංහල වචන. සක්සස්. ශාස්ත්‍රීය මතයේ කියන්නේ සල්ලි තියෙන එකද, උගත්කම තියෙන එකද, ජාතිකකමද මොකක්ද? නෑ. දෙවියන් වහන්සේ ජීවිතේ නෙමෙයි කියනවා. අපි දන්න මතලාට මෙවුනා විදිහට කරන්නේ. දැන් මම අහන ප්‍රශ්නයක් කරේ. දැන් වාසනා ජීවිතන වාසනාවේ තියෙන්නේ මේ අපි දෙවියන් වහන්සේ මෙහෙම කෙරුවා නේ. එන්නේ මේ මෙයාව ගත්තේ නෙමෙයි. අම්මනේ. හැබැයි වාසනා ඉපදෙනකොට පුංචි නගරියක ඉන්න කවුද ඔයා කොහෙන්ද ආවේ මොකද ආවේ මොකද කරමුනේ අමුදාගේ ප්‍රශ්නයක් නෑ. හැබැයි තුනාවකයි ප්‍රශ්නයක්. ඒක අපි කිසි වයිතක් නැහැ ප්‍රශ්න. මොකද දෙවියන් වහන්සේගේ ජීවිතය දුන්නා. දෙවියන් වහන්සේ පුරා ඕන වෙලාවක අපරාධ. ඒසත් දෙවියන් වහන්සේ ප්‍රශංසාව දෙනවා අපේ ජීවිතේ. දෙවියන් වහන්සේ දෙවියන් ආකාර දෙවියන්. හැබැයි අර බයිබලයේ අපි දැක්කා වගේ උන්වහන්සේ ආත්මය. උන්වහන්සේ නමස්කාර කරනයි ආත්මෙන්ද සැලකමින්ද නමස්කාර කළේ. එසේ වුණත් අපේ ජීවිතේ ආත්මික සුදුදැනගෙන ශක්තිමත් වෙලා ප්‍රීතිය සතුට සමාදානය ලැබෙනවා. ඒක තමයි අපේ ජීවිතය ආරම්භය. ඒ සම්පූර්ණ මාස ස්තුතිවන්ත වෙනවා. වාසනා සහගත ජීවිතය. ඇවිසින් කළා සේවය මෙහෙවරගෙන. අගේ ජීවිතය තුළ අපි දැක්කා යේසුස් වහන්සේගේ ආදරය ගැන. අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ සපි කිසිදකත් ඒ වගේම ඉදවුවට දේව කරුණාව ආයාක්ෂණය අපි දෙනවා මම පොන්තු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ඇතිව ඕදැන් ඉන්නා දුකෙන් එහාට ගිහින් ආරෝග්‍යයෙන් ලබන ජීවත් වීමේ වාසනාව උන්වහන්සේ මාර්ගය මුදිනවා. ඒ සකලම දෙවියන්ගේ කරුණාව උන්වහන්සේ ඕන් දෙදනාට මෙන්න හැම දෙනාටම දෙසේ මාගේ අපරාධනා කරනවා. යාක්ෂණ කරනවා. ඒ හැම දෙනාටම යේසුස් කරමු. වන්දේ සමිඳුනේ වහන්සේගේ ජීවමාන වචනය ගැන වහන්සේට ස්තුති කරනවා. දෙවියන්ගේ වහන්සේ අපට මේ ජීවිතය ලබා දුන්නා. සමිඳුනේ මේ පොළවේ ජීවිතය ආශිර්වාදමත් ජීවිතයක් බව ස්වාමීන් අපි තේරුම් ගත්තා. අද දවසේ ස්වාමීන් මේ පොළවේ ජීවිතයෙන් වහන්සේ වෙත ගමන් කළා වූ වාසනා ඊට වඩා මාත්‍රිකමත් ජීවිතයක් ගත කරන බව අපි විශ්වාස කරන ආදාහන. ඔබගේ වචනය තුළින් ස්වාමිනේ අපේ සිත් සංසගන්න වහන්සේ අපට උපකාර කරන නිසා අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. අපේ ජීවිතේ තියෙන හැම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන්නේ වහන්සේ ළඟ නිසා වහන්සේ අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. නමුත් දෙවියන් වහන්සේ මේ වචනය තුළින් අපි එකිනෙකාගේ සිත් සංසග ගන්නට අපට ආශිර්වාද කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි තවත් වාසනාව ගැන තවත් අපි වචන කීපයකින් දැනගමු. මම ආරාධනා කරනවා දමිත් මාලිට වාසනාව ගැන මොන කතාවක් කරන්න මේක අවස්ථාවක් කරගන්න. වාසනා නංගි ගැන වචන දෙකක් හරි කතා කරන්න උනන නිසා ඒකට හේතුව තමයි වාසනා සහෝදරීව මම දන්නේ ඔය 2009 ගැලීම ලැබුවා කිව්වේ ඒ දවසක ඉතින් වාසනා සහෝදරිය ගැලීම ලැබුණ වෙලාවේ මම ළඟ හිටියා. ඉතින් මම වාසනා සහෝදරිය ගැන වචනයක් කියන්න හිතුවේ. මුලින්ම හිතුණා හැබැයි නමස්කාර වෙලාවේ මම දෙවියන් වහන්සේ පුණ්‍ය කරුණක් ඉතිරි තිබ්බා. ඉතින් පුතාගේ තුෂාරයි මට දෙවියන් වහන්සේ පොඩි කාරණාවක් ඉතිරි තිබ්බා. ඒක තමයි දෙවියන් වහන්සේ මට තිබ්බ කාරණාව තමයි යේසුස් වහන්සේ ගෝලයන්ගෙන් ආනවා යෝහාන් බෞතිස්ත ගැන උඹලා මොනවද දන්නේ? යෝහාන් බෞතිස්ත කවුද? කියන්නේ ගෝලව දැනන් ඉන්නේ නෑ නිකන් හිටියේ මේ යෝහාන් බෞතිස්ත කියන්නේ සාමාන්‍ය මිනිසෙක් කියලා. යේසුස් වහන්සේ නෝ යෝහාන් ගැන උඹලා කවුද දන්නේ? මොනවද දන්නේ? උඹලා ඉතුවද යෝහාන් මේ පාවෙන බටලියක් වගේ නෑ. ඉතින් මට ඒ වෙලාවදී මම කල්පනා කළා ස්වාමීන් මොකක්ද කියන්නේ? වාසනාව ගැන මොනවද දන්නේ? ඇත්තටම වාසනා අක්කා ගැන එක සාක්ෂියක් තියෙන එක මට ඊයේ හොයාගන්න බැරි වුණා. තුෂාරය වගේ ෆොටෝ එකක්. වාසනා අක්කා ඉස්සල්ලාම අරන් ආවේ වගේ ෆොටෝ එකක්. ඉතින් එතකොට මම මතකයි 2009 අපි විරාගය ආරක්ෂාව කළා දවස් 21. පාස්පෝර්ට් දෙන්න ඕනේ මමයි. ඒක මම පාස් දෙන්න ඕනේ ඒක සේවය කරනවා.
ලංගීලියා එයා හිටියා එතන. ඉතින් අපි ඒක ඉන්න වෙලාවේ අපි දන්නේ නැති කාන්තාවක් ළමෙක්වත් කරේ ගාව නැවිලා චර්ච් එකේ ඉඳලා. ඉතින් අපි ආන්නේ කියන්නේ අපිට වැඩක් නෙමෙයි ඒක. අපි කරන්නේ ආඥාව. අපිට මේ අනුන්ගේ පුදු හොයන්න ඕනේ නැහැ. එයා ආවා එයාට පාඩු ඉන්නද පාස්ටර්ගේ මුණ බැලුවා පාස්ටර්ගේ මුණ බැලුවා. ඉතින් අපේ තව කට්ටියක් හිටියා. ඉතින් දවස් 20ක නිරාමයේ ආඥා වෙලාවේ සහෝදරයාලා ඉඳගත්තා. ඉතින් ටිකක් වෙලා රෙස්ට් එකේ ඉන්නකොට ඇයි කියලා අහුවම කිව්වා තමයි මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට මේකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් ඇත්තටම අපේ දින 20ක නිරාමයේ ආඥාව කරනවා. මම මේ වාසනා සහෝදරය නැතුණා කියවම තමයි මම කල්පනා කළේ. ඒ දින 21 තමයි තුෂාර අයියගේ දින 21. ඒ කියන්නේ අපි නිරාමයේ ආඥා කරන්න මට පෞද්ගලික කාරණාවක් තිබුණෙත් නැහැ. ඒ අපි යමක් කළේ දේව රාජ්‍යෙන්නේ යමක් වෙන්න ඕනේ කියලා අපි නිරාමයේ හිටියේ. හැබැයි එදා එයා ආපු වෙලාවේ දරුවත් අරගෙන දින 21 නිරාමයේ ආඥාවට සහභාගී වුණා. කිව්වා විශ්වාස කරන්න පොඩ්ඩක් පරණ කිතුණු එළියා. හැබැයි දාය දින යනකොට සමහර අය හොයාගන්නත් නැහැ. හරිද? සමහර අය වැඩ අධිකත් වෙනවා. හැබැයි ඇය අවසානකම් එළියා. ඒකේ වුණ ආස්තම් මොකක්ද දන්නවද? 21 වෙනි දවසේ තුෂාරය ගෙදර ආවා. ඒක අරගේ සාක්ෂිය ගෙදර තිබුණා. මම වයිට් එක කිව්වා මේ පුළුවන් නම් අර කකුලක් තියාගෙන ඉන්න ෆොටෝ එක පොඩ්ඩක් ඔයලා දෙනවලු කියලා. ඒ අතර මේක උදේ හොයාගන්න බැරුණා. ඉතින් ඇත්තටම මේක මට ලොකු මම වාසනා කරන ඇත්තටම ගෞරව කරනවා. එකක් තමයි මුලින්ම කිව්වා මරිය තුමී වගේ. හැබැයි මම හිතන ඊට වඩා කැපකිරීමක් කළා. පුදුම කැපකිරීමක් කළා. දරුවත් එක්ක පුදුම කැපකිරීමක් කළා. ඉතින් චර්ච් එකේ මට මතකයි අපේ චර්ච් එකත් උත්තර ආදලා නැහැ. මේ සංකේතය චර්ච් එකේ දොරක්වත් නැහැ. හැබැයි ඒ චර්ච් එකේ තුෂාරයි අපි ජීවත් වුණා. ඉතින් අද සතුටුයි දෙවියන් වහන්සේ ඉදිරියේ බලවත් යහපත් මරණයකට මුහුණ දී. අපි හැමෝටම වෙන්න ඕනේ මේ දේ තමයි. අපි හැමෝම ඇවිල්ලා දෙවියන් වහන්සේ පිළිගන්න එනවා. මම දේශවාන් පිළිගන්නවා. මම පිළිගන්න එනකොට මේක කියන්නේ ඇත්තටම ඔබ වෙන්නේ. වාසනාව කියන්නේ කවුද කියලා. ඇත්තටම මේකේ වාසනාව දැන් අපි අතර නැහැ. දෙවියන් වහන්සේත් එක්ක ඉන්න අවසානයේ අම්බේ. නේද? අපි දැන් සීගීරමක් කිව්වම අපි ගොඩාක් දුරට ආවා. දේවචනයක් ඇහුවා, කෑවා, බිව්වා ගියා. මම විශ්වාස කරන දේ තමයි අපි යමක් අරයි යන්නේ. වාසනාව දුන්නු දෙයක් අපි අරයි යන්නේ. යේසුස් වහන්සේ නිකන් අපිව රැස් කරන්නේ නැහැ. යේසුස් වහන්සේ රැස් කරන්නේ අපිට පොයින්ට් එකක් අරගෙන. අපිට යමක් දෙන්න බලන්න. ඉතින් මම විශ්වාස කරන දේ තමයි මම අද දවසේ වාසනාව නිසා දෙයයන්ව ස්තුති කරනවා. වාසනාව කියන්නේ හොඳ මැදිහත්කාරකමේ කාන්තාවක්. අපෙත් එක කරට කර යාඥා කරනවා. හැබැයි කවදාවත් තමන්ගේ කාරණා යාඥා කරන්න ආවෙත් නැහැ. ඒක තමයි වැදගත්කම. මට අර පස්සේ දිනවා, මට මේ පස්සේ දිනවා, මගේ ළමයා අරේ දාන්න ඕනේ, මගේ ළමයා මේ දාන්න ඕනේ. කවදාවත් කරේ නෑ. වාසනාව හැමතිස්සෙම යාඥා කළා තව කෙනෙකු උදෙසා. ඉතින් මම ඔබගෙන් ඉල්ලනවා වාසනාව දැන් අපි අතර දැන් නැහැ. කවදාද හම්බෙයි. හැබැයි එයා දෙවියන් වහන්සේත් එක්ක යාපත් දෙසේ ඉන්නවා. ඉතින් මම නමස්කාර කරනවා කල්පනා කළා. සමහරවිට වාසනාව කොහොම බලන් ඇති. ඇතිනේ මේලා ඇත්තටම වාසනාව අපි අත නැති වෙන්නේ නැහැ. මම දකිනවා කියන්නේ අපිට දැන් පේන්නේ නැති එක තමයි තියෙන්නේ. ඉතින් වාසනාව ඉන්නවා. හැබැයි වාසනාවගේ වාසනාව වගේ අපිට දවසක මූණ දෙන්න වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වාසනාව වගේ ජයග්‍රාහී මරණයක් අපිට ලැබෙයිද? ඉතින් ඒක නිසා ඔබගෙන් මම ඉල්ලනවා වාසනාවගෙන් ඇත්තටම ආඩම්බරයි. වාසනාව කියනවා හරි මම හිතනවා වාසනාවකට අවුරුදු 20යි කියලා. මම මෙතනට අක්කා කිව්වේ. මගේ වයස මොනවද? ඉතින් දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා තුෂාරයේ වාසනාවක් නිසා. ඒ වගේ තුෂාරයේ ඉල්ලනවා දරුවන් පුතා හිටියේ නැහැ. වාසනාවක එකම ආරම්භයක් තිබුණේ ඔයගොල්ලෝ දෙවියන් වහන්සේ සේවය කරනවා. ඉතින් ඒ දේ කරන්න යාපත් කරන්න ඒ දේ ඉල්ලන ඒ වගේ තමයි අපි අවිලේ ඉන්න අය අපි තේරුම් ගන්න ඕනේ. දෙවියන් වහන්සේ ඉදිරියේ අරමුණක් එක්ක ජීවත් වෙන්න. දැන් මම මේ කියන්න පළවෙනි කාරණාව ඉදුනේ ගොඩක් අය කවුම් කාලකට තවම යාඥා කරන කිදුණු අම්බෙලා තියෙනවා. සමහර අය ඇව්වම අවුරුදු 10ක් තිස්සේ මාළේ බේර ගන්න යාඥා කරනවා. අවුරුදු 10 15 ඉන්නේ. හැබැයි ඒ ජේසුස් උත්තර දෙන්න බැරිද? නෑ පුළුවන්. මම
මම ඔයාලට කියන්න එකම දේ වාසනාව කියලා කියන්නේ ඉලක්කයකට වැඩ කරු වීර කාන්තාව. දින 21ක් දෙවියන් වහන්සේ ගාවිට කිසිම දෙයක් දන්නේ නැහැ. ජේසු කවුද? ඇයි මේ නිරාගව ඉන්නේ? මොකටද නිරා? කිසිම දෙයක් දන්නේ නැහැ. එදාම තමයි මම ඇස් දෙකම දැක්කේ නික්කමුනේ. දරුවත් එක්ක එනකොට. හැබැයි පල්ලියට ආවා. එයා එයාගේ අරමුණේ හිටියා. යාචනා කළා. දවස් 20 ඉවෙලෙද්දී තුෂාරය දන්නා තුෂාරය ගෙදරට අපුවා. එච්චරයි වුණේ. කියන්නේ දෙවියන් වහන්සේ පුදුම දෙයක් කළා. ඉතින් ඔබගිනුත් ඉල්ලනවා වාසනාව වගේ දෙවියන් වහන්සේට ගිහින් දෙවියන් වහන්සේ සොයන්න. ඒ වගේම දෙවියන් වහන්සේ අත්දකින්න. කවදාද මරණයට පස්සේ කෙනෙක් ඇවිල්ලා ඔබ ගැන කියන්න ඕනේ. මං ආසමකේ තමයි කවුරු ගැනවත් ಗುಣ කියන්නේ. ඒක තමයි ගොඩක් මලකේවල් වල සීකිරින් දේවමේවල් වල ගොඩක් උඩ බොරු කියන්නේ. මලකේවල් වල සමහරකට ඇත්තටම ගොඩක් බොරු කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු ඉන්නවනේ. ආසවද හැබැයි ආසවද තමයි සීකිරින් වල නිකන් වගේ හැබැයි අද කතා කරන සතුටේ. මම තමයි කිව්වේ තුෂාරයට කියන මම ආසයි වාසනාව කියන වචනේ කියන්නේ. හේතුව තමයි වාසනාව කියන්නේ සැබෑ ක්‍රිස්තියානි කාන්තාව. ඉතින් දෙවියන් වහන්සේ ස්තුතියි අද දවසේ ඒ වගේ කෙනෙක් එක 2009 අපි එකට හම්බ වුණා. එයාගේ සීකිරීමල පෙන්න ලැබීම ගැන දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේ තමයි ඔබත් දෙවියන් වහන්සේ අල්ලගන්න. දෙවියන් වහන්සේට මේ කමන යන්නේ. කවදාද වාසනාව හම්බෙන්නේ නැද්දී අපි වාසනාව දකිමු. නේද දෙවියන් වහන්සේ ස්තුතියි. වාසනාවගේ සහෝදරයක් වුණගස්සලා වාසනාවගේ සහෝදරයෙක් එක්ක අපිට ජීවත් වෙන්න දීලා අපි එකට කාලයක් ගත කළා. අපි එකම හිටියා. හොඳක් එක්ක වගේ හිටියා. නංගි දක්වා දන්නේ අපේ කොමා තාත්තා. කියන්නේ මම චර්ච් එකේ ජීවත් වෙන්නේ. ඉතින් අක්කා ඛණ්ඩ දුන්නා අපිට යුවා රෙදි පොලා ඒදුවා. ඉතින් මම හිතනවා දෙවියන් වහන්සේ ස්තුතියි. දෙවියන් වහන්සේගේ කල නිසා ඉතින් තුෂාරය කියන දෙන්නේ දෙවියන් වහන්සේ බොහොම ස්තුතියි. දෙවියන් වහන්සේ ඇත්තටම ස්තුතියි වාසනාවක් කළ නිසා. ඉතින් දෙවියන් වහන්සේ ස්තුතියි මෙතන නාමවාස අමෝරකම් ස්තුතියි ජේසුස් ක්‍රිස්තුස් ගායනා කරන ගීතිකාව ඔබට ලැබිලා තියෙන ගීතිකා කොළවල 6 වෙනි ගීතිකාව අපි එක්ක ගායනා කරමු. Yeah.
ගෞරවයෙන් ඉල්ලන අපේ තුෂාර සහෝදරය පුතා ඉස්සරහට එන්න යාඥා කරමු. අපි සමාය යාඥා කරමු. ආදරයෙන් පිරුණා මහෝත්තම ධර්මිෂ්ඨ දෙවි ස්වාමීනි, අද ඔබ වහන්සේ ඉදිරියේ අපි රැස් වුණා අපේ වාසනා සහෝදරිය නිසා, අයව සිහි කරන පිණිස. ස්වාමීනි, මේ පොළවේ වෙන මොකුත් අපිට කරන්න බෑ ඇය වෙන්නේ. මක්නිසාද අපිට එහෙම කරන්න අවශ්‍යත් නැහැ. මක්නිසාද ඇය ඔබ වහන්සේ තුල ඉන්න නිසා. අපිට ඇගේ ජීවිතයේ ඔබ වහන්සේට ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න, ඔබ වහන්සේගේ නාමය කියා යාඥා කරන්න ඔබ වහන්සේ ඉදිරියේ අපිට ඒයි පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා දෙවි ස්වාමීනි, මනුෂ්‍යයන් හැටියට අපි දුකටපත් වුණා. විශේෂයෙන් ඒ ආදරණීය ස්වාපුරුෂයා දරුවා මහත් වේදනාවකින් සිටියා. ඇගේ වෙන්වීම කාරණකොට, ඇගේ භෞතික ජීවිතයේ වෙන්වීම කාරණකොට ඔබ වහන්සේ දිරුම් දුකෙන් ඉන්න මොහොතේ උගේ පවුලේ ඥාතීන් අම්මා ඇතුළු සියලු දෙනා ස්වාමීනි කම්පණයටපත් වෙලා තියෙන මොහොතේ ඒ ඔබ වහන්සේ තුල අපිට සැනසෙන්නට ඒ වදන් අපි ඇසුවා ස්වාමීනි. ඔබ වහන්සේ තුල අනහන මනුෂ්‍යයා කිසි කලක ස්වාමීනි මැරෙන්නේ නැති බව, විනාශ නොවන බව, ඒ සදාකාල ජීවිතයට ඔසවගෙන තියෙනවා. ස්වාමීනි අපේ සාහිත්‍යය අපි සනසගන්නේ එසේමයි ස්වාමීනි. ඒ නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ දරුවා වෙනුවෙන්. ඔබ වහන්සේ දිගේ සිහි කරලා මේ ස්තුති ප්‍රශංසාව ඔබට දක්වන්නට, ඇගේ ගුණ කියන්නට ස්වාමීනි දුන් කරුණාව ගැන දෙවි ස්වාමීනි ඔබ වහන්සේට යාඥා කරන විශේෂයෙන් තුෂාර සහෝදරය ගැන, දරුවා ගැන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ තුල ඔහුගේ ජීවිත සැනසෙන්නේ ඔබ වහන්සේ නිසා. ඔබ වහන්සේ උන්ට දීලා තියෙන ඇදහිල්ලේ ශක්ති ප්‍රමාණය ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමී. විශේෂයෙන් මේ දරුවා ගැන යාඥා කරනවා ස්වාමීනි, පුතාට ආශිර්වාද කරන්න. මේ දරුවා බොහෝ කැළඹිල්ලක කම්පනයක සිටිනවා වෙන්න පුළුවන්. ස්වාමීනි මම යාඥා කරන ඔබ වහන්සේගේ දරුවා ඔබ වහන්සේ ආරක්ෂා කරන්න. ඇදහිල්ලෙන් නොයැටෙන පිණිස යේසුස් වහන්සේගේ ශක්තිය දෙන්න. ඔහුගේ මනසට ස්වාමීනි ව්‍යාජ දේවල් පැමිණෙන්නේ නැති වෙන පිණිස යේසුස් වහන්සේගේ ලේවදී ඔහු වසනා යාඥා කරනවා ස්වාමීනි. තුෂාර සහෝදරයන් ආශිර්වාද කරන්. දැන් ඔබ වහන්සේ තුල ස්වාමීනි දරුවන් වගකීමකින් මේ පොළවේ හැසිරෙන පිණිස ඔබ වහන්සේ දරුවන්ට උදව් කරන මේ යාඥා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ තුල ඒ සුලෝචනාගේ අඩුව අපිට මකන්න බැරුණා. ඒ දරුවෝ දෙදෙනාට යේසුස් වහන්සේගේ ආශිර්වාදයේ තුල ඒ මාව ගියම ගමන් මාවතට තවත් ඒ ගෞරවයක් උදෙසා තවත් ඔබ වහන්සේ උසා කැප වෙන්න ඒ දරුවන්ට පුළුවන්කම ලබා දෙන්න ඔබ කැප කරනවා ස්වාමීනි. ආශිර්වාද කරනවා ස්වාමීනි. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ වගේම පවුලේ ඥාතීන්ට ස්වාමීනි ඒ සුලෝචනා දරුවව වැදුවා වූ ඒ මව්පියන් ඔබ වහන්සේ ආශිර්වාද කරා. ඒ පවුලේ ඥාතීන් ස්වාමීනි දුකටපත් වෙලා ඉන්න මොහොතකදී අනේ මගේ දරුවා අඩු වයසේදී මිය ගියා කියලා හිතන මොහොතකදී ඔවුන්ගේ සිත සනස ගන්න පුළුවන්කම ලබා දෙන්න ස්වාමීනි. ආශිර්වාද කරන්න. දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාවේ පවුල මත, ජන සමාජය මත ඔබ වහන්සේ තබලා ස්වාමීනි කිතුණු ප්‍රජාව මත තබලා ඔබ වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ආශිර්වාදය ඉල්ලලා යාඥා කරනවා ස්වාමීනි. ශේෂයෙන් ඔබගේ දරුවන් ඔසවනවා. මෙතනට පැමිණ ඔබගේ දරුවන් ඔසවනවා ස්වාමීනි. ඒ පණිවිඩය ඇසුණා. යේසුස් වහන්සේගේ ආත්මික රහස, ආත්මික පිපාසයේ සංසිඳුන ජලය ස්වාමීනි ඔබගෙන් පානය කරන පිණිස, ඔබ අදාගෙන ගැලවීම ලබන පිණිස, සදාතර ජීවනයේ උරුම කරගන්න පිණිස ආශිර්වාද කරන්න. ඊට වළක්වන සියලු සාතනික බැඳි යේසුස් වහන්සේගේ නාමයෙන් විඳලා යාඥා කරනවා. ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා යාඥා කරමි. මෙලෙස ස්වාමීනි ඔබ වහන්සේ කැඳවගත් අපේ සහෝදරිය ස්වාමීනි ගැන ස්තුති දෙමි. ඒ වගේම ස්වාමීනිගේ ආත්මය දැන් විශ්‍රාම සුවයෙන් සිටින මොහොතකදී ස්වාමීනි අපිට ඔබ වහන්සේ තුළට ලම් වෙනවා, කැප වෙනවා. ස්වාමීනි විශේෂයෙන් තුෂාර සහෝදරයා පුතාව බාර කරන අපි හැමෝම මේ වෙලාවේදී ඔබ වහන්සේගේ නාමයෙන් අපි කැප වෙනවා. ස්වාමීනි අපි විවිධ නිකායන් උනත් එකම ක්‍රිස්තුස් වහන්සේ අදාන දරුවන් හැටියට ස්වාමීනි ලාංකික ප්‍රජාව හැටියට අපි එකතු වෙන්නේ අපි සුලෝචනා නිසායි. ඒ ගැන ස්තුති ස්වාමීනි. ඔබ වහන්සේගේ නාමය නිසා අපි ප්‍රශංසා කරමින් ස්වාමීනි මේ දේව නමස්කාරය අපි ඔබගේ අත්වලට බාර කරමින් මෙසේ අපිට මේ අවසන් කරන්න ඔබ දුන් කරුණාව ගැන ස්තුති කරමු. මේ වචනේ ගත්තා ස්වාමීනි මෙහෙවා ඔබගේ දාස දාසීන් දරුවන් පැමිණුණා වූ ඒ සියලු දරුවන් ඔබ ආශිර්වාද කරමින් ඔබගේ මේ සියලු දෙනා යටත් කරමින් බාර කරමු. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වටිනා නාමයෙන්
පියාණන් වහන්සේට ස්තුතියි වහන්සේ ප්‍රශංසා කරන වහන්සේ මහිමය දෙන්න. වහන්සේට ස්තුතියි ඒ අපගේ ජීවිතයේ ඒ සැරිසෙල්වා වූ ඒ කාන්තාව ගැන ඒ වහන්සේගේ දියණිය ගැන මේ දක්වා වූ ඒ සාක්ෂි දැරීම ගැන ඒ වගේම ඇගේ ජීවිතයෙන් අපිට ලබා ගන්නට තිබෙන පණිවිඩය ගැන ඒ වගේම ඒ පණිවිඩය තුළ අපේ ජීවිතවලට ඒ අයිති කරගන්නට අපේ ජීවිතය තව තවත් ලස්සන කරගන්නට ඒ ගතිගුණ අපගේ ජීවිතය අයිති කරගන්නට වහන්සේ කර්ම ලබා දුන්නා. දැන් පියාණන් වහන්සේ ස්තුතියි වහන්සේ අප සමග සිටින නිසා වහන්සේ ශුද්ධාත්මය අප පූර්ණ කරපු නිසා ස්තුතිවන්ත වෙන අතර වචනයෙන් සහ වහන්සේගේ ආශිර්වාදයෙන් අප සිරුරා පූර්ණ කරපු නිසා ස්තුතිවන්ත වෙනවා. පියාණන් කුශාරත් පුතාවත් වගේම මේ පවුලේ සිල් දෙනාවත් ඒ වගේම මේ ස්ථානික නව හැම කෙනෙක්ම වහන්සේ හස්ත බාර කරනවා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ස්ථානික පැමිණි ගෞරවනීය නවරත්න දේවගතුමාට ගෞරවනීය සුරංග දේවගතුමාට පාලි සහෝදරතුමාට ගමගේ සහෝදරතුමාට මුජ දේවගතුමාට මම අවංකව ආදරේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම වාසනාවෙන් මේ ස්ථානට පැමිණි ඔබ සියලු දෙනාට අවංකව ආදරේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මම වාසනාවෙන් කුංචි භෝජන සංග්‍රහයක් සූදානම් කරලා තියෙනවා. ඉඳ තමයි තියෙන්නේ. ඔතෙන්ට ඇවිල්ලා සහභාගීත්වයක් පවත්වලා අපි සියලු දෙනාම සියලුම මම